ලෝකේ සමහර තැන් තියෙනවා පරම්පරා ගණනාවක් තිස්සේ එකම පවුල් එකම පාරවල් වල ජීවත් වෙන අසල්වැසියෝ පවා හැමෝම එකිනෙකාගේ ළමයින්ව නම් වලින් පවා අඳුරන උතුරු ඉතාලියේ බර්ගමෝ ප්‍රියල්ප්ස් කඳුපාමුල පිහිටලා තියෙන ඇඩ්ගා කියන ගඟෙන් වට වුණ බ්‍රෙම්බතේඩි සෝප්‍රා කියන්නෙත් අන්න ඒ වගේ නගරයක්. මෙන්න මේ පරිසරයේ ඇතුළේ තමයි යාරා ගැම්බිරාසියෝ හැදුනේ වැඩුනේ. එයාට සහෝදර සහෝදරියෝ 3 දෙනෙක් හිටියා. එයාගේ තාත්තා ෆුල්වියෝ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ මිනිම්දෝරුවෙක්. අම්මා මවුරා පෙරපාසල් ගුරුවරියක්. එයාලගේ පවුල් මේ බර්ගමෝ ප්‍රාන්තයේ පරම්පරා ගණනාවක් තිස්සේ ජීවත් වෙච්ච අය. යාරට වයස අවුරුදු 13යි. 8 වෙනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් හිටපු එයා රිදමික් ජිම්නාස්ටික් ක්‍රීඩාවට ගොඩක් ආදරය කළා. රිදමික් ජිම්නාස්ටික් කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. වැරදෙන හැම පාරම ආපහු මුල ඉඳන් පටන් ගන්න පුළුවන් මානසික ශක්තියක් තියෙන්න ඕනේ. යාරා පුංචි කාලේ ඉඳන්ම මේකට පුහුණු වුණා. 2010 නොවැම්බර් 26 වෙනි සිකුරාදා හැන්දෑවේ යාරට කරන්න තිබුණේ එයා පුහුණුවීම් කරන ක්‍රීඩා මධ්‍යස්ථානයට ගිහින් එතනට ස්ටීරියෝ සෙටප් එකක් බාර දීලා එයාගේ පුහුණුකාරිය සිල්වියා බ්‍රෙනාව හම්බ වෙලා ඉස්සරහට තියෙන තරඟය වෙනුවෙන් පොඩි පුහුණුවීමක් කරලා ඊට පස්සේ කෙලින්ම ගෙදර එන එක. තමන්ගේ ගෙදර දොරකොඩ ඉඳන් ක්‍රීඩාගාරයට තිබුණේ මීටර 700ක වගේ පොඩි දුරක්. එයා මේ පාරේ ඕන තරම් ගිහින් තිබුණා. හවස 5:15ට විතර තමයි එයා ගෙදරින් පිටත් වුණේ. එයා ඇඳගෙන හිටියේ කළු පාට ජැකට් එකකුයි හෙලෝ කිටි රූපේ දාපු ස්වෙටර් එකකුයි. එයා ළඟ එයාගේ අයිපොඩ් එක වගේම ගෙදර යතුරුත් තිබුණා. පුහුණුකාරියට දෙන්න අර ස්ටීරියෝ සෙටප් එකත් අතේ තිබුණා. යාරට රෑ කෑම වෙලාවට කලින් ගෙදර එන්න බැරි වෙන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. හැබැයි එයා ආවේ නැහැ. පළවෙනි පැය දෙක ඇතුළත පවුලේ අය මේකට මොකක් හරි සාමාන්‍ය හේතුවක් ඇති කියලා හිත හදාගන්න හැදුවා. හැබැයි රෑ 7:00 විතර වෙනකොට යාරගේ තාත්තා ෆුල්වියෝට තවදුරටත් හිත රවට්ට ගන්න බැරි වුණා. එයා පොලිසියට කතා කළා. ඒ ඇමතුම කෙලින්ම යොමු වුණේ ළඟම තියෙන බර්ගමෝ නගරයේ ඒ වෙලාවේ රාජකාරියේ හිටපු ලෙටිසියා රුගේරි කියන මහේස්ත්‍රාත්තුමිය වෙතට. රුගේරි මොහොතක්වත් පරක්කුණේ නැහැ. එයා වහාම සෝදිසි මෙහෙයුම් ආරම්භ කරන්න නියෝග කළා. ඊළඟ පැය කිහිපය ඇතුළත පරීක්ෂකයෝ යාරා ගිය පාර දිගේ ගිහින් එයා ජිම් එකට ආපු බව තහවුරු කරගත්තා. එයා ස්ටීරියෝ සෙටප් එකත් බාර දීලා තිබුණා. යාරා සහ සිල්වියා ඊළඟ සතියේ තරඟය වෙනුවෙන් පුහුණු වීමකුත් කරලා තිබුණා. ඊට පස්සේ එයා ජිම් එකෙන් එළියට බැහැලා ගෙදර යන්න පිටත් වෙලා තියෙනවා. යාරගෙන් ලැබුණ අන්තිම පණිවිඩය සටහන් වෙලා තියෙන්නේ එදා හවස 6:44ට. එයාගේ ළඟම යාළුවෙක් වුණ මාටීනාට යවපු ටෙක්ස්ට් මැසේජ් එකක්. ලබන සතියේ තියෙන ජිම්නාස්ටික් තරඟයට කලින් හම්බ වෙමු කියලා තමයි ඒකේ තිබුණේ. පරීක්ෂණවලින් ස්ථිරවම එක දෙයක් තහවුරු වුණා. යාරගේ ෆෝන් රෙකෝඩ්ස් වලට අනුව එයාගේ මොබයිල් සිග්නල් එදා හවස 6:49ට පෙන්නුම් කරන්නේ මපෙල්ලෝ කියන ප්‍රදේශයෙන්. ඒ කියන්නේ බ්‍රෙම්බතේඩි සෝප්‍රාවල ඉඳන් විනාඩි 10කටත් වඩා අඩු දුරකින් තියෙන පුංචි ගම්මානයක්. එයා ඒ වෙලාවේ ගෙදරට ඇවිදගෙන යමින් ඉඳලා නැහැ. කවුරු හරි එයාව සම්පූර්ණයෙන්ම වෙනත් පැත්තකට අරගෙන ගිහින් තියෙනවා. අන්නේ විනාඩි 5 ඇතුළත තමයි යාරා ගැම්බිරාසියෝ මේ ලෝකෙන් අතුරුදහන් වෙලා තියෙන්නේ. පරීක්ෂණ කටයුතු හිතාගන්න බැරි තරම් වේගයකින් ඉස්සරහට ගියා. ලෙටිසියා රුගේරි මේ සිද්ධියට සම්බන්ධයි කියලා සැක කරන්න පුළුවන් පුද්ගලයන් 100 ගණනකගේ දුරකථන සංවාදවලට සවන් දෙන්න නීතිමය අවසරය ලබා දුන්නා. නොවැම්බර් 26 වෙනිදා හැන්දෑවේ මපෙල්ලෝ ප්‍රදේශය හරහා ගිය ජංගම දුරකථන 15000ක් විතර හඳුනගෙන ඒවයේ අයිතිකරුවන් කවුද කියලා සෙවීමේ වැඩ කටයුත්තකුත් පටන් ගත්තා. අතුරුදන් වුණ පුද්ගලයන් පිළිබඳව පරීක්ෂණවලදී සාමාන්‍යයෙන් කෙරෙන විදිහටම ගැම්බිරාසියෝ පවුලේ අයගෙනුත් ඉතාමත් සූක්ෂම විදිහට ප්‍රශ්න කළා. පරීක්ෂකවරු ඉතාමත් ඉක්මනින් සම්පූර්ණයෙන්ම එයාලව සැකයෙන් නිදහස් කළා.
ඊළඟට ගත වුණ සති කිහිපය ඇතුළත හැම ප්‍රවෘත්ති විකාශයකම හැම සංගරාවකම වගේ යාරගේ මුහුණ පෙනෙන්න ගත්තා. ඔය අතරේ අර සවන් දීපු දුරකථන සංවාදවලින් පරීක්ෂණවලට පළවෙනි වැදගත් හෝඩුවාව ලැබුණා. මොහොමඩ් ෆික්රි කියලා මොරොක්කෝ ජාතිකයෙක් යාරා අතුරුදහන් වුණ කාල සීමාව ඇතුළත මපෙල්ලෝවල ඉදිකිරීම් ශ්‍රේෂ්ත්‍රයක වැඩ කරලා තිබුණා. එයා වෙනත් කෙනෙක් එක්ක කරපු දුරකථන සංවාදයක් පොලිසියට අහන්න ලැබුණා. ඒකෙදී එයා දෙවියන්ගෙන් සමාව ඉල්ලනව වගේම කෙනෙක්ගේ ජීවිතයක් නැති කිරීමට Taman වග කියන්න ඕනේ නැහැ වගේ අදහසක් කියනව ඇහුණා. ඒ කතා කරපු විදිහ අනුව පරීක්ෂකවරුන්ට ලොකු සැකයක් ඇති වුණා. හැබැයි පරීක්ෂකවරු එයා කවුද කියලා හොයාගන්න කොටත් ෆික්‍රි එතනින් පැනලා ගිහින් වයමදිග මොරොක්කෝවේ ටැන්ජියස් බලා යන නැවකට නැගලා තිබුණා. ලෙටිසියා රුගේරි වහාම නියෝග කළා ඒ නැව මුහුද මැදදි වටලන්න කියලා. ඒ මෙහෙයුම සාර්ථක වුණා. ෆික්‍රිව මුහුද මැදදිම අත්තඩංගුවට අරගෙන ආපහු ඉතාලියට අරගෙන ආවා. එයාගේ වෑන් එක පරීක්ෂා කරපු එයාලට ඒක ඇතුලේ තිබිලා වේලිලා ගිය රතු පාට ලේ පැල්ලම් වගේ සලකුණු තියෙන මෙට්ටයක් හම්බ වුණා. ඒ මොහොතේ හැමෝටම හිතුනේ නඩුවේ අභිරහස විසඳුණා කියලා. හැබැයි එහෙම වුණේ නැහැ. වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වුණා ඒ මෙට්ටේ තිබුණ සලකුණු වලට යාරගේ අතුරුදහන් වීම එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඊටත් වඩා අර රෙකෝඩ් කරගත්ත දුරකථන සංවාදය වෙනත් පරිවර්තකයෙක් ලබා වඩාත් සූක්ෂමව පරිවර්තනය කරලා බලද්දි තේරුණා පොලිසිය මුලින් හිතන් හිටපු අදහස සම්පූර්ණයෙන්ම වැරදි පරිවර්තනයක් කියලා. අන්තිමේදී ෆික්‍රි නිදහස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. පරීක්ෂණ ආපහු මුලින්ම පටන් ගන්න සිද්ධ වුණා. සති ගණන් ගෙවිලා ගියා. හැබැයි කිසිම උත්තරයක් ලැබුණේ නැහැ. ඔහොම ඉද්දී 2011 පෙබරවාරි 26 වෙනිදා උදේ ඒ කියන්නේ යාරා ගෙදරින් පිටත් වෙලා හරියටම මාස 3කට විතර පස්සේ ඉලාරියෝ ස්කොට්ටි කියන අවුරුදු 40ක විතර මිනිස්සෙක් බ්‍රෙම්බතේඩි සෝප්‍රාවල ඉඳන් කිලෝමීටර 10ක් විතර දකුණට වෙන්න පිහිටලා තියෙන චීනියෝලෝඩි අයිසෝලා කියන ප්‍රදේශයේ පාළු පිට්ටනියක් ළඟට වාහනයෙන් ආවා. එයා එතනට ආවේ රිමෝට් කන්ට්‍රෝල් ප්ලේන් එකක් පියාසර කරවන්න. එක පාරට මේ ප්ලේන් එකේ මොකක් හරි දෝෂයක් ඇති වෙලා ඒක අර ඝනකමට වැවිලා තිබුණු කටු පඳුරුවස්සට කඩාගෙන වැටුණා. ඉලාරියෝ ඒක ගන්න පඳුරුවස්සට රිංගලා පැලෑටි ඈත් කරමින් ඉස්සරහට යද්දී එයා බිම තිබුණ රෙදි කෑල්ලක් වගේ දෙයක් දැක්කා. මුලින්ම එයා හිතුවේ කවුරු හරි පරණ ඇඳුම් වගේක් මෙතනට ගෙනත් දාලා කියලා. හැබැයි ඊට පස්සේ එයා දැක්කා සපත්තු ජෝඩුවක්. ඉලාරියෝ වහාම පොලිසියට කතා කළා. ඔන්න ඔය විදිහට ඒ පාළු පිට්ටනිය තිබිලා එයාලට යාරා ගැම්බිරාසියෝගේ සිරුර හොයාගන්න පුළුවන් වුණා. සිරුර අර්ධ වශයෙන් නරක් වෙමින් තිබිලා තියෙන්නේ. එයා ඇඳන් හිටපු හෙලෝ කිටි ස්වෙට්ෂර්ට් එක තවමත් සිරුරේ තිබුණා. කළු පාට ජැකට් එකත් එහෙම්මමයි. එයාගේ අයිපොඩ් එක ළඟ තිබිලා හම්බ වුණා. ගෙදර යතුරු ටිකක් තිබුණා. ෆෝන් එකේ සිම් කාඩ් එක සහ බැටරිය එතන තිබිලා හම්බ වුණත් එයාගේ ෆෝන් එක එතන තිබුණේ නැහැ. ඒක කවුරු හරි අරන් ගිහින්. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව යාරගේ බෙල්ලේ සහ පිටුපස ප්‍රදේශයේ තියුණු ආයුධයකින් කරපු කැපුම් තුවාල 10කට වඩා තිබුණා. එයාගේ නාසය සහ ශ්වාසනාලය ඇතුලේ හුණුගල් කුඩු තැම්පත් වෙලා තිබුණා. එයාගේ ඇඳුම්වල තිබිලා මොනහරි කෙඳි වර්ගයකුත් හම්බ වෙලා තියෙනවා. හැබැයි මරණයට හේතු වෙලා තියෙන්නේ ඒ තුවාල නෙවෙයි. අධික සීතල දරාගන්න බැරුව තමයි යාරා ගැම්බිරාසියෝ මිය ගිහින් තියෙන්නේ. පරීක්ෂකයන්ට අපරාධය සිද්ධ වුණ ස්ථානයෙන් DNA සාම්පල් දෙකක් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. එකක් යාරගේ අත්මේස්වල තිබිලා, අනෙක එයාගේ ෆෝන් බැටරිය තිබිලා. ඒ DNA සටහන් දෙකම රටේ ජාතික DNA දත්ත ගබඩාවේ හිටපු කිසිම කෙනෙක් එක්ක ගැලපුණේ නැහැ. ඊට මාස 2කට විතර පස්සේ තමයි මේ මුළු නඩුවෙම ඉරණම විසඳපු ප්‍රධානම සොයා ගැනීම සිද්ධ වුණේ. යාරා ඇඳගෙන හිටපු යට ඇඳුමෙන් තවත් DNA සාම්පලයක් හොයාගන්න යාලට පුළුවන් වෙලා තියෙනවා. මේ අපරාධකරු යාරා එක්ක කරපු දරුණු පොරබැදීමක් අතරේ එයාටත් තුවාල වෙලා
එයාගෙම ලේ එතන තැවරිලා තියෙනවා කියලා අධිකරණ වෛද්‍ය කණ්ඩායම නිගමනය කළා. මේ හඳුනා නොගත් පුද්ගලයාට එයාලා unknown 1 කියලා නමක් දැම්මා. ඊට පස්සේ සිද්ධ වුණේ මුළු ඉතාලි අපරාධ ඉතිහාසයේම වාර්තා වෙච්ච විශාලතම වගේම වැඩිම මුදලක් වියදම් කරපු දැවැන්තම අපරාධ පරීක්ෂණ වලින් එකක්. පරීක්ෂකයන්ගේ සැලසුම සරලයි. හැබැයි ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන එක සෑහෙන්න අමාරු වැඩක්. ඒ තමයි unknown 1 කියන පුද්ගලයා කෙලින්ම හොයාගන්න බැරි නම් සැක කටයුතු හැමෝම එක එක්කෙනා අයින් කරමින් එයාව කොටු කරගන්න එක. පරීක්ෂකවරු යාරා එක්ක මොකක්ම හෝ සම්බන්ධයක් තියෙන්න පුළුවන් හැම කෙනෙක්ගෙම කැමැත්තෙන් දෙන DNA සාම්පල් එකතු කරන්න පටන් ගත්තා. එක DNA සාම්පල් එකක් පරීක්ෂා කරන්න පැය ගණනාවක් යනවා. මේ දහස් ගණනක සාම්පල් තොගය පරීක්ෂා කරන්න ඉතාලිය පුරාම තියෙන ජාන විද්‍යාගාර කිහිපයක්ම සම්බන්ධ කරගන්න සිද්ධ වුණා. මේ මුළු පරීක්ෂණය පුරාවටම දල වශයෙන් DNA සාම්පල් 22,000ක් විතර පරීක්ෂා කළා. හැබැයි ඒ එකක්වත් අපරාධකරුගේ DNA එක ගැලපිලා නැහැ. අතුරුදහන් වෙලා මාස 6කට විතර පස්සේ 2011 මැයි මාසේ අන්තිම සතියේ යාරාගේ අවසන් කටයුතු සිද්ධ වුණා. හැබැයි පරීක්ෂණ එතනින් නැවතුනේ නැහැ. යාරාගේ අවමංගල්‍ය උත්සවයෙන් පස්සේ ආපු මාස කිහිපය ඇතුළත මේ මුළු සෝදිසි මෙහෙයුමම සම්පූර්ණයෙන්ම වෙනස් මගකට හරවපු තීරණාත්මක සොයා ගැනීමක් සිද්ධ වුණා. අර පරීක්ෂා කරපු දහස් ගණනක් DNA සාම්පල් අතරින් එක සාම්පලයක් unknown 1ගේ DNA සටහනට යම් ප්‍රමාණයකට සමාන වුණා. ඒක සම්පූර්ණ ගැලපීමක් නෙවෙයි. හැබැයි එයාලා අතර ලේනෑකමක් තියෙනවා කියන එක ඒකෙන් පැහැදිලිවම පෙනුණා. ඒ DNA සාම්පලය අයිති ඩමියානෝ ගුවෙරිනෝනි කියන තරුණයෙකුට. නොවැම්බර් 26 වෙනිදා රෑ ඩමියානෝ මපෙල්ලෝ වල ඉඳලා නැහැ. එයා සැකකරුවෙක් නෙවෙයි. හැබැයි එයාගේ DNA රටාවන් අර හඳුනා නොගත් අපරාධකරුගේ DNA රටාවන් එක්ක සෑහෙන්න දුරට සමපාත වුණා. ඒකෙන් කියවුණ අදහස හරිම පැහැදිලි. unknown 1 කියන්නේ කවුරු වුණත් එයා ඩමියානෝගේ ළඟම ඥාතියෙක්. පරීක්ෂකවරු වහාම ඩමියානෝගේ ෆැමිලි ට්‍රී එක ගැන හොයලා බලන්න පටන් ගත්තා. ඒ සෝදිසියේ එයාලව කෙලින්ම අරන් ගියේ ඩමියානෝගේ පිය පාර්ශවයේ මාමා කෙනෙක් ගාවට. එයාගේ නම ජුසෙප්පේ ගුවෙරිනෝනි. හැබැයි ජුසෙප්පේ 1999 අවුරුද්දේ ඒ කියන්නේ යාරගේ මිනිමැරුම සිද්ධ වෙන්න අවුරුදු 10කටත් වඩා කලින් වයස අවුරුදු 73 දී මිය ගිහින් තිබුණා. එයා තමන්ගේ ජීවිතේ වැඩි කාලයක් වැඩ කරලා තිබුණේ බස් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට. එයාගේ වැන්දපු බිරිඳ ලෝරා තවමත් ඒ පළාතෙම ජීවත් වුණා. පිටතින් බලපු හැම කෙනෙක්ටම ජුසෙප්පේ කියන්නේ නිහඬ සාමාන්‍ය මිනිස්සෙක්. හැබැයි DNA බොරු කියන්නේ නැහැ. ජුසෙප්පේ කියන්නේ අර හඳුනා නොගත් අපරාධකරු unknown 1ගේ ඇත්ත ජීව විද්‍යාත්මක තාත්තා. හැබැයි එතන ලොකු ප්‍රශ්නයක් තිබුණා. ජුසෙප්පේට සහ එයාගේ බිරිඳ ලෝරට දරුවන් ඉඳලා නැහැ. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ එකම එක දෙයක් විතරයි. ජුසෙප්පේට විවාහයෙන් පිටත සම්බන්ධතාවයකින් ලැබුණ පුතෙක් ඉඳලා තියෙනවා. අන්න ඒ පුද්ගලයා 2010 නොවැම්බර් 26 වෙනිදා රෑ මපෙල්ලෝ වල ඉඳලා තියෙනවා. ජුසෙප්පේගේ පෞද්ගලික ජීවිතය ගැන හොයද්දි පරීක්ෂකයන්ට දැනගන්න ලැබුණා එයා 1960 ගණන් වල මුල් කාලේ ඉඳන් හැම අවුරුද්දකම මැයි මාසෙට බර්ගමෝ කඳුපාමුල තියෙන ස්පා රිසෝට් එකකට යන්න පුරුදු වෙලා හිටියා කියලා. මේ ගමන් වලට එයා කවදාවත් Tamanගේ බිරිඳව එක්කන් ගිහින් නැහැ. ජුසෙප්පේ එහෙ හිටපු දවස්වල එතනට ආපු කාන්තාවන් කවුද කියලා හොයන්න පරීක්ෂකවරු අර රිසෝට් එකේ වාර්තා ඔක්කොම වගේ පීරලා බැලුවා. හැබැයි එයාලට කිසිම තොරතුරක් හොයාගන්න පුළුවන් වෙලා නැහැ. කිසිම ස්ථිර උත්තරයක් නැති තැන යාරගේ අම්මයි තාත්තයි තමන්ගේ පෞද්ගලික වියදමෙන් ස්වාධීන උපදෙස් ලබා ගන්න ජෝජියෝ පෝතේරා කියලා ජාන විශේෂඥයෙක්ව සම්බන්ධ කරගෙන තියෙනවා. මේ නඩුවේ හැම ලේඛනයක්ම ඊටාම සූක්ෂමව අධ්‍යයනය කරපු පෝතේරා යෝජනාවක් කළා.
අන්නෝන් වන්ගේ ඇත්ත තාත්තා ජුසෙප්පේ කියලා නිගමනය කරලා තිබුණේ එයාගේ ජීවතුන් අතර ඉන්න නෑදෑයන්ගේ DNA හරහා විතරයි. හැබැයි ජුසෙප්පේගේ දේහය ගොඩාරගෙන රිජුවම DNA පරීක්ෂණයක් කළොත් අර හඳුනා නොගත් අපරාධකරු සහ එයා අතර තියෙන ජීව විද්‍යාත්මක සම්බන්ධය 100%ක්ම ස්ථිරවම තහවුරු කරගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් වෙනවා. ඒ ඉල්ලීමට අවසර ලැබුණා. යාරා අතුරුදහන් වෙලා අවුරුදු 2කටත් වඩා වැඩි කාලයකට පස්සේ 2013 මාර්තු 7 වෙනිදා බර්ගමෝ ප්‍රාන්තයේ සොහොන් බිමකින් ජුසෙප්පේගේ මිනි පෙට්ටිය ආපහු ගොඩ අරන් එයාගේ දේහයෙන් DNA සාම්පල අරන් පරීක්ෂා කළා. ප්‍රතිඵලය ඉතාමත් පැහැදිලි. ජුසෙප්පේ කියන්නේ අන්නෝන් වන්ගේ ඇත්ත තාත්තා කියලා කිසිම සැකයකින් තොරව ඔප්පු වුණා. එයාට මේ ලෝකෙ කොහේ හරි පුතෙක් ඉන්නවා. ඒ පුතා තමයි යාරගේ මරණයට වග කියන්න ඕනේ. මේ ආරංචිය සදහටම හංගලා තියන්න පුළුවන් උනේ නැහැ. රට පුරා එක එක කටකතා පැතිරෙන්න ගත්තා. මාධ්‍යවේදීන් තමන්ගේම ක්‍රමවලට මේ ගැන හොයන්න පටන් ගත්තා. ඔන්න ඔය වෙලාවේ තමයි මාෂල් ජියෝවානි මොචෙරිනී මේකට මැදිහත් වෙන්නේ. මොචෙරිනී කියන්නේ ලෙටීසියා රුගේරිගේ කණ්ඩායමත් එක්ක හරිම සමීපව වැඩ කරපු කෙනෙක්. ජුසෙප්පේ එක්ක ඉස්සර එකට වැඩ කරපු යාළුවෝ, එයත් එක්ක බස් එකේ ගියපු මිනිස්සු එක්ක දීර්ඝව කතා බහ කරපු මොචෙරිනී ජුසෙප්පේ කියන්නේ මොන වගේ මිනිස්සෙක්ද කියලා ලොකු අවබෝධයක් ගත්තා. ගොඩ දෙනෙක් කියපු විදිහට ජුසෙප්පේ කියන්නේ හරිම ආකර්ශනීය, කා එක්කත් සුහදව කතා කරන, විශේෂයෙන්ම කාන්තාවන් ගැන වැඩිපුර අවධානය යොමු කරපු කෙනෙක්. එයා පදවපු බස් රථවල ගිය රෙදිපිලි කර්මාන්ත ශාලාවල වැඩ කරපු සේවිකාවන්ගෙන් බහුතරයක් තරුණ ගෑනු ළමයි. ඔන්න ඔය විස්තර එකින් එක එකතු කරගෙන යද්දී එස්ට සූෆි කියන නම උඩට මතු වුණා. පොන්තේ සෙල්වා කියන ගමේ තමයි එස්ට හැදිලා වැඩිලා තිබුණේ. ඒක ජුසෙප්පේ 1960 දශකයේ මුල් කාලේ ඉඳන් ජීවත් වුණ පැත්තට හරිම කිට්ටුයි. එයාට වයස අවුරුදු 19දී එයා ජියානි බොසෙට්ටි කියන පුද්ගලයා එක්ක විවාහ වෙලා තිබුණා. ජියානි කියන්නේ පොඩි කාලෙදිම අම්මා තාත්තා නැති වුණ දැඩි මානසික අවපීඩනයෙන් සහ සමේ රෝගයකින් පීඩා විඳපු හරිම නිශ්ශබ්ද තනියම ඉන්න කැමති මිනිස්සෙක්. හැබැයි එස්ට ඊට හාත්පසින්ම වෙනස් හරිම ක්‍රියාශීලී සමාජශීලී කාන්තාවක්. එස්ට වැඩ කළේ රෙදිපිලි කර්මාන්ත ශාලාවක. හැමදාම එයා වැඩට ගියේ බස් එකේ. ඒ බස් එකේ ඩ්‍රයිවර් වුණේ ජුසෙප්පේ ගුවෙරිනෝ. ලෙටීසියා රුගේරි වහාම තමන්ගේ දත්ත ගබඩාව පරීක්ෂා කරලා බැලුවා. පුදුමයකට වගේ එස්ටගේ නම දැනටමත් සිස්ටම් එකේ තිබුණා. 2012 අවුරුද්දේ ඒ කියන්නේ අර මහා පරිමාණයෙන් DNA සාම්පල එකතු කරපු මුල්ම කාල සීමාව ඇතුළත එයාගේ DNA සාම්පලයක් පොලිසිය විසින් ලබාගෙන තිබුණා. හැබැයි රසායනාගාරයේ සිද්ධ වුණ වැරද්දක් නිසා එයාගේ සාම්පලය සිස්ටම් එකේ නිවැරදිව ලියාපදිංචි වෙලා තිබුණේ නැහැ. අන්තිමේදී ඒ සාම්පල් දෙක එකිනෙකට සසඳලා බලද්දී හැමදේම ස්ථිර වුණා. අන්නෝන් වන් කියන්නේ එස්ට සූෆිගේ පුතාට. 1970 කියන්නේ පැති කිහිපයකින්ම එස්ටගේ ජීවිතයට ගොඩක් විශේෂ වුණ අවුරුද්දක්. ඒ අවුරුද්දේදී තමයි එස්ට එයාගේ සැමියා වුණ ජියානි එක්ක එස්ට හැදුන වැඩුණ ගම වුණ පොන්තේ සෙල්වා කියන ගමට ආපහු පදිංචියට ආවේ. අන්න ඒ අවුරුද්දෙම එස්ට නියුන් දරුවන් දෙන්නෙක් බිහි කළා. ඒ එක පිරිමි ළමයෙක් සහ එක ගෑනු ළමයෙක්. ඒ පිරිමි ළමයාට එයාලා නම තිබ්බේ මැසීමෝ කියලා. මැසීමෝ ජුසෙප්පේ බොසෙට්ටි. 2014 ජූනි මාසේ වෙනකොට එයාට වයස අවුරුදු 43ක්. එයා රස්සාව විදිහට කළේ ගොඩනැගිලි ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ වැඩ කරන එක. ඒ කියන්නේ මේසන් වැඩ. කසාද බැඳලා ළමයි 3 දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. මපෙල්ලෝ කියන ප්‍රදේශයේ තමයි එයාලා ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ. පිටතට පෙනුන විදිහට නම් එයා ගත කළේ හරිම සාමාන්‍ය සරල ජීවිතයක්. ලෙටීසියා රුගේරිට එයා හොයපු නම හම්බ වෙලා ඉවරයි. දැන් එයාට ඕනේ DNA සාම්පල් එකක් විතරයි. කෙලින්ම බොසෙට්ටි ළඟට ගිහින් DNA සාම්පල් එකක් ඉල්ලනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද එහෙම කළොත් එයා කලබල වෙනවා. ඒ නිසා
එයාලා එයා දිහා ඇහැ ගහගෙන හිටියා. එක හවසක මපෙල්ලෝ වල තියෙන එයාගේ ගෙදරට කිට්ටු පාරකදී පොලිස් නිලධාරීන් එකතු වෙලා සාමාන්‍ය වාහන පරීක්ෂාවක් ලෑස්ති කළා. බොසෙට්ටිගේ ට්‍රක් එකත් පොලිසියෙන් අතදාලා නැවැත්තුවා. එයා හිටියේ හරිම සැහැල්ලුවෙන්. එයා පොඩි හිනාවකුත් දාලා නිලධාරියට කිව්වා එයා මත්පැන් බොන්නේ නැහැ කියලා. නිලධාරියා පැහැදිලි කළා මේක නිකම්ම නිකන් සාමාන්‍ය පරීක්ෂණයක් විතරයි කියලා. ඊට පස්සේ ඒ උපකරණයට පිමින්න කියලා එයාට කිව්වා. බොසෙට්ටි ඒ විදිහටම කළා. ඒ වෙලාවේ නිලධාරියා ඒ උපකරණය දිහා බලලා මේ මැෂින් එක හරියට වැඩ කරන්නේ නැහැ. කරුණා කරලා මේ දෙවෙනි උපකරණයටත් පොඩ්ඩක් පිමින්න කියලා කිව්වා. බොසෙට්ටි කිසිම සැකයක් නැතුව ඒ දෙවෙනි උපකරණයටත් පිම්බා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට යන්න පුළුවන් කියලා පොලිස් නිලධාරියා කිව්වට පස්සේ බොසෙට්ටි එතනින් වාහනය පදවගෙන යන්න ගියා. එයා ගියාට පස්සේ අර පොලිස් නිලධාරියා ඒ සාම්පල් DNA පරීක්ෂණාගාරයකට අරන් ගියා. පහුවදා දවල් වෙද්දි ප්‍රතිඵල ලැබුණා. මැසීමෝ බොසෙට්ටි කියන්නේ වෙන කවුරුත් නෙවෙයි. එයා තමයි අන්නෝන් වන්. 2014 ජූනි 16 වෙනිදා ඒ කියන්නේ යාරා ගැම්බිරාසියෝ තමන්ගේ පවුලේ අය ජීවත් වෙන ගෙදරින් අන්තිම වතාවට එළියට බැහැලා ගිහින් හරියටම අවුරුදු 3ක් මාස 6ක් සහ දවස් 21කට විතර පස්සේ මැසීමෝ බොසෙට්ටි අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. එයා කියලා තියෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි මම වැරදිකාරයෙක් නෙවෙයි කියන එක. අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ ගත වුණ මාස කිහිපය ඇතුළත බොසෙට්ටිගේ ජීවිතය ගැන සිද්ධ කරපු විමර්ශනවලින් එළියට ආවේ හරිම භයානක තොරතුරු ටිකක්. බොසෙට්ටි නිතරම ගැවසිලා තියෙන්නේ යාරගේ ජීවිතයට ගොඩක් කිට්ටු සීමාවන් ඇතුලේ. එයාගේ ගෙදරට කිට්ටුවෙන් තිබුණ කෑම කඩයකින් එයා නිතරම කෑම කාලා තියෙනවා. යාරා ජිම්නාස්ටික් පුහුණුවීම් කරපු ක්‍රීඩාගාරය අසල අවස්ථා කිහිපයකදීම එයා තමන්ගේ වාහනය නවත්වලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. එයාගේ ඉන්ටර්නෙට් බ්‍රවුසිං හිස්ටරි එක පරීක්ෂා කරද්දී එයා දිගින් දිගටම බාලවයස්කාර ගෑනු ළමයි ගැන අන්තර්ජාලය ඔස්සේ හොයලා තියෙන බවත් හෙළි වෙලා තියෙනවා. එයාගේ ජංගම දුරකථන වාර්තාවලට අනුව 2010 නොවැම්බර් 26 වෙනිදා හවස ඒ කියන්නේ යාරා අතුරුදහන් වුණ රාත්‍රියේ එයා බ්‍රෙම්බතේඩි සෝප්‍රා කියන ප්‍රදේශයේ ඉඳලා තියෙනවා. 2015 අප්‍රේල් මාසෙදි තමයි මේ සම්බන්ධව නඩු විභාගය ආරම්භ වෙලා තියෙන්නේ. ඒක අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ඇදිලා ගියා. විත්තිය පාර්ශවයේ නීතිඥයන් බොසෙට්ටි ඒ ප්‍රදේශයේ හිටපු එක ගැන තර්ක කළේ නැහැ. DNA සාක්ෂිවලින් පුද්ගලයන් අතර ස්පර්ශයක් සිදු වූ බව ඔප්පු කරන්න පුළුවන් වුණත් ඒකෙන් මිනීමැරුම සිද්ධ කළේ කවුද කියන එක ඔප්පු කරන්න බැහැ කියන එක තමයි එයාලගේ තර්කය වෙලා තියෙන්නේ. නඩු විභාගය අතරතුර DNA ප්‍රොෆයිල් 22000කට වඩා වැඩි ප්‍රමාණයක් ලේඛනගත කරලා සාක්ෂි වශයෙන් උසාවියට ඉදිරිපත් කරලා තියෙනවා. 2016 ජූලි 1 වෙනිදා බර්ගමෝ මහාධිකරණය ක්‍රූර ලෙස වදහිංසා පමුණවා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට මැසීමෝ බොසෙට්ටි වැරදිකරු ලෙස තීන්දු කරමින් එයාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කරලා තියෙනවා. මේ තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කෙරුණත් 2017 ජූලි මාසෙදී බ්‍රේසියා අභියාචනා අධිකරණය එයාගේ වරදකාරීත්වය තහවුරු කරලා තියෙනවා. ඊට පස්සේ 2018 ඔක්තෝබර් මාසෙදී ඉතාලියේ ඉහළම අධිකරණය වන කෝට් ඔෆ් කැසේෂන් එකත් එයාගේ ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවම නැවතවරක් තහවුරු කරලා තියෙනවා. මැසීමෝ බොසෙට්ටි අදටත් ඉන්නේ හිරගෙදර ඇතුලේ. හැබැයි එදා ඉඳන් අද වෙනකම්ම එයා කියන්නේ එකම එක කතාවක් විතරයි. ඒ තමයි තමන් නිවැරදිකාරයෙක් කියන එක. 2024 අවුරුද්දේදී මේ සිදුවීම ආශ්‍රිතව Netflix එකෙන් TV series එකක් රිලීස් වෙලා තියෙනවා. The Yara Gambirasio Case Beyond Reasonable Doubt කියලා. ඔයාලට පුළුවන් නම් ඒකත් හොයාගෙන බලන්න. එහෙනම් අදත් අපේ කතාව මේ විදිහට ඉවර වෙනවා. ඔයාලා හිතන්නේ බොසෙට්ටි ඇත්තම වැරදිකාරයා කියලාද? නැත්නම් එයා කියනවා වගේ එයා මේකට වග කියන්න ඕනේ නෑ කියලාද? ඒ ගැනත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න.
මේ වගේ වීඩියෝස් තවත් බලන්න කැමති නම් ලෝන්සීක කියන අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.